බිත්තර ආහාරයට ගැනීම අපේ ශරීරය තුළ තියෙන මේ කොලෙස්ටරෝල් මට්ටම් ඉහළ යාම සඳහා හේතුවක් නොවන බවත් මේ බිත්තර මගින් අපිට ලැබෙන්නේ ඩයටරි කොලෙස්ටරෝල් බවත් ඒ වගේම අපේ ඇඟ ඇතුළේ තියෙන මේ කොලෙස්ටරෝල් වලින් 70%ක්ම වගේ හදන්නේ අපේ අක්මාව මගින් වන බවත් මම ඕගොල්ලන්ට මීට පෙර බිත්තර සම්බන්ධව කරපු වැඩසටහන් හරහා කියලා දුන්නා. ඊට අමතරව බිත්තර සම්බන්ධව තවත් බොහෝ කරුණු මම ඒ වැඩසටහන් හරහා ඕගොල්ලන්ට ඉදිරිපත් කළා. අද වැඩසටහනින් මම ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ මේ බිත්තර සම්බන්ධව මෑත කාලීනව කරලා තියෙන විද්‍යාත්මක පරීක්ෂණ හරහා අපිට ඉදිරිපත් කරලා තියෙන දැනට තහවුරු කරලා තියෙන මේ දත්ත මත පදනම් වෙච්ච කරුණු සම්බන්ධව මෑත කාලීනව බිත්තර සම්බන්ධව කරලා තියෙන පරීක්ෂණයක් තමයි මේ 2025 ජනවාරි මාසේ 17 වෙනිදා පබ්ලිෂ් කරලා තියෙනවා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වල මොනාෂ් යුනිවර්සිටි එකේ School of Public Health and Preventive Medicine කියන මේ ඩිපාර්ට්මන්ට් එකෙන් පබ්ලිෂ් කරලා තියෙන එක වාර්තාවක්. ඒ රිසර්ච් එකෙන් ඔවුන් පැහැදිලි කරලා තියෙනවා නිරෝගී වැඩිහිටි පුද්ගලයෙක් සතියකට බිත්තර 1ත් 6ත් අතර ප්‍රමාණයක් ආහාරයට ගැනීම ඔහුගේ සියලු රෝග නිසා ඔහු මරණයට පත්වෙන්න තියෙන අවදානමත් ඒ වගේම රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිතව රෝගාබාධ හැදිලා අපි කියනවා කාඩියෝවැස්කියුලර් ඩිසීසස් හැදිලා මරණයට පත්වෙන්න තියෙන අවදානමත් බොහෝ සෙයින් අඩු වන බව. ඉතින් මේක ඉතාමත් වැදගත් පර්යේෂණයක්. මේකට හේතුව මම ඕගොල්ලන්ට මේ වැඩසටහනේම පැහැදිලි කරනවා. දෙවැනි විද්‍යාත්මක පරීක්ෂණය තමයි මේ 2024 දෙසැම්බර් මාස පළ කරලා තියෙනවා ඇමරිකාවේ College of Medicine University of Florida. ෆ්ලොරිඩා විශ්වවිද්‍යාලයෙන් පළ කරලා තියෙනක වාර්තාවක්. එමගින් ඔවුන් පැහැදිලි කරනවා දරුවන්ගේ පෝෂණ ඌනතා නැති කරගන්න ඔවුන්ට අවශ්‍ය සියලුම පෝෂණ ලබා දෙන ඉතා හොඳ ආහාරයක් විදියට බිත්තර සඳහන් කරලා තියෙනවා. තුන්වෙනි විද්‍යාත්මක පරීක්ෂණය තමයි 2023 ජනවාරි මාසයේදී පළ කරලා තියෙනවා එක වාර්තාවක්. මේ වාර්තාව ඉතාමත්ම වැදගත්. මොකද ඒ වෙනකොට ඒ කියන්නේ 2019ට කලින් ඉදිරිපත් කරලා තිබ්බ ප්‍රමිතියකින් තොර ඇතැම් පරීක්ෂණ හරහා ලෝකයට වැරදි මතයක් ගොඩ නැගුණා. මේ බිත්තර නිසා අපේ රුධිර කොලෙස්ටරෝල් මට්ටම් වැඩි වෙනවා. ඒ නිසා බිත්තර කන්න එපා, heart attack හැදෙනවා. මේ වගේ මත ගොඩක් සමාජ ලෝකයේ පුරා පැතිරුණා. හැබැයි පසුකාලීනව පරීක්ෂණ හරහා සොයාගත්තා බිත්තර මගින් එවැනි අහිතකර බලපෑමක් නොවන බව. ඒ අනුව 2023 ජනවාරි මාසයේ මේ නියුට්‍රිෂන් ජර්නල් එකේ පළ කරලා තියෙන එක වාර්තාවක් බිත්තර අපේ සෞඛ්‍යයට හිතකරද සෞඛ්‍යයට අවදානමකට ලක් කරනවද කියන මාතෘකාව යටතේ තමයි මේ පරීක්ෂණය තියෙන්නේ. මේ පරීක්ෂණය සඳහා යොදාගෙන තියෙනවා ඒට සමකාලීනව බිත්තර සම්බන්ධව කරපු ඉතාමත් හොඳ ප්‍රමිතියෙන් ඉහළ රිසර්ච් ගොඩක් බලලා තමයි මේ ආටිකල් එක මම නිර්මාණය කරලා තියෙන්නේ. එමගින් පැහැදිලි කරනවා බිත්තර ආහාරයට ගැනීම මගින් නිතර ආහාරයට ගැනීම මගින් වුණත් අපේ සෞඛ්‍යයට හිතකර බලපෑම් ඇති කරනවා මිසක් අහිතකර බලපෑම් කිසිවක් ඇති නොකරන බව. මේ නිසා බිත්තර කියන්නේ අපේ ශරීරයට අවශ්‍ය බොහෝ පෝෂක පදාර්ථ ලබා ගන්න පුළුවන් ඉතාමත් හොඳ ආහාරයක්. ඒ වගේම මේකේ බයෝ අවైలබිලිටි එක වැඩි. ඒ කියන්නේ අපේ පහසුවෙන් අපේ ශරීරයට මේක ජීර්ණය කරලා ඒ බිත්තරේ තියෙන පෝෂණය ඇඟට උරා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ගොඩක් අය මම බිත්තර සම්බන්ධව කලින් කරපු වැඩසටහන් වලිනුත් ඇහුවා අපිට දවසකට බිත්තර කීයක් වගේ කන්න පුළුවන්ද කියලා. ඉතින් මේ සම්බන්ධව මම ටිකක් හෙව්වා. හොයනකොට දත්ත මගින් ප්‍රකාශ කරන්න පුළුවන් මෙන්න මෙහෙම දෙයක්. අපේ ඩයටරි ගයිඩ්ලයින් වල තියෙනවා සාමාන්‍ය පුද්ගලයෙක්ට ඔහුගේ දෛනිකව ඔහුට ලැබෙන මේ ඩයටරි කොලෙස්ටරෝල් ප්‍රමාණය සාමාන්‍යයෙන් මිලිග්‍රෑම් 300කට වඩා අඩුවෙන් තබාගෙන යාම සෞඛ්‍යයට හිතකර බව. එතකොට බිත්තරයකින් අපිට ලැබෙනවා එක බිත්තරයකින් සාමාන්‍යයෙන් කොලෙස්ටරෝල් මිලිග්‍රෑම් 185ක් පමණ අපිට ලැබෙනවා ඩයටරි කොලෙස්ටරෝල්. සාමාන්‍ය පුද්ගලයෙක්ට ඔහු ව්‍යායාම නොකරන අපි හිතමු සාමාන්‍ය පුද්ගලයෙක්ට ඔහුට අවශ්‍ය මේ පෝෂණය ලබා ගැනීම සඳහා දවසකට බිත්තර 2ක් පමණ ආහාරයට ගන්න පුළුවන්. හැබැයි ඔබ කාය වර්ධන ව්‍යායාම වල නිරත වෙනවා නම් ඒ වගේම නිතර ව්‍යායාම කරන හොඳ නිරෝගී පුද්ගලයෙක් නම් ඔබට දවසකට බිත්තර කහමද 4ක් පමණ ආහාරයට ගන්න පුළුවන්. ඊට අමතරව හිතන්න ඔබ කොලෙස්ටරෝල් දැනටමත් තියෙන ඒ වගේම ෆැටි ලිවර් හැදුණු පුද්ගලයෙක් නම් එහෙමනම් නිරෝගී පුද්ගලයෙක්ට වඩා ඔබේ ශරීරය තුළ මේ කොලෙස්ටරෝල් යාමනය සහ මේද යාමනය සම්බන්ධව ගැටලු පවතිනවා. එවැනි පුද්ගලයෙක්ට මම නිර්දේශ ඉදිරිපත් කරන්නේ ඔහු අනිවාර්යයෙන්ම වෛද්‍ය නිර්දේශය අනුව මේ බිත්තර ආහාරයට ගැනීම සිදු කළ යුතුයි. මොකද සාමාන්‍ය පුද්ගලයන්ට වඩා ඔබගේ ශරීරය තුළ මේද යාමනය වෙනස් නිසා. පළවෙනි විද්‍යාත්මක පරීක්ෂණයෙන් පැහැදිලි කරනවා බිත්තර මගින් අපේ රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝගාබාධ සෑදීමේ අවදානම අඩු කරන බව.
එතකොට කොහොමද එහෙම වෙන්නේ? සාමාන්‍යයෙන් බිත්තරයකින් අපිට ලැබෙනවා කිලෝ කැලරි 78ක පමණ ශක්තිය. කොලෙස්ටරෝල් මිලිග්‍රෑම් 185ක් ලැබෙනවා. මේදය ග්‍රෑම් 5ක් පමණ ලැබෙනවා. එමගින් සංතෘප්ත මේදය ග්‍රෑම් 1.6ක් බිත්තරයක් මගින් අපිට ලැබෙනවා. ප්‍රෝටීන් ග්‍රෑම් 6ක ප්‍රමාණයක් අපිට ඉතාමත් හොඳ ප්‍රෝටීන් අපිට බිත්තරයක් කරහා ගන්න පුළුවන්. ඒ වගේම වැදගත්ම කාරණා ටික තමයි දැන් මම කියන්නේ බිත්තර මගින් අපිට ලැබෙනවා විටමින් B1, විටමින් B2, B3, B5, B6, B9 සහ B12 කියන ශරීරයට අත්‍යවශ්‍ය B විටමින් සියල්ලක්ම වගේ අපිට බිත්තරයක් කරහා ලබා ගන්න පුළුවන්. ශරීරයට පහසුවෙන්ම අවශෝෂණය කරන්න පුළුවන් විටමින් A ප්‍රභේදය වන මේ රෙටිනෝල් අන්තර්ගත වෙනවා බිත්තරවල. සාමාන්‍යයෙන් මේ විටමින් A වල කැරට් වල තියෙන විටමින් A අපිට පහසුවෙන් ශරීරයට ලබා ගන්න බෑ. මොකද කැරට් වල තියෙන්නේ මේ බීටා කැරොටින්. හැබැයි මේ බීටා කැරොටින් රෙටිනෝල් බවට පරිවර්තනය වීම සිද්ධ විය යුතුයි. නමුත් බිත්තරවල කෙලින්ම රෙටිනෝල් අපේ ඇඟට ගන්න පුළුවන්. හෘදය නිසි ක්‍රියාකාරීත්වය සඳහා අපිට විටමින් E ඕනේ. ඒතොර විටමින් E අපිට ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම බිත්තර ආහාර වේලට එකතු කර ගැනීම තුලින්. ඊට අමතරව ශරීරය තුල මේ රුධිරය තුල තියෙන කැල්සියම් අස්ථිවලට ගමන් කරවීම සඳහා අවශ්‍ය විටමින් එකක් තමයි විටමින් K2 කියන්නේ. ඒතොර විටමින් K2 අපිට ලැබෙනවා මේ බිත්තර හරහා. ඊට අමතරව අපිට වැදගත්ම විටමින් එක තමයි විටමින් D කියන්නේ. විටමින් D අපිට ලැබෙන ආහාරයක් තමයි මේ බිත්තර කියන්නේ. මොළයේ ක්‍රියාකාරීත්වය සඳහා දැන් පර්යේෂණ ගොඩක් තියෙනවා මේ ස්නායු වර්ධනය සඳහා. ඒ වගේම ඩිමෙන්ෂියා, පාකින්සන් වගේ මේ නියුරෝ ඩීජෙනරේටිව් ඩිසීසස්, ඒ කියන්නේ ස්නායු අකර්මණ්‍යතා නිසා ඇතිවන රෝගාබාධ වැළඳීමේ අවදානමින් අපිව මුදවා ගන්න පුළුවන්. අනිවාර්යෙන්ම අපේ ආහාර වේලට නිතර මේ බිත්තර එකතු කර ගැනීම තුලින්. බිත්තරවල තියෙනවා මේ කෝලින්. ඉතින් කෝලින් කියන්නේ අපේ මොළයේ තියෙන ස්නායු සම්ප්‍රේෂක වර්ගයක් ඇසිටයිල් කෝලින් කියලා. ඉතින් මේ ඇසිටයිල් කෝලින් නිපදවීම සඳහා අපිට කෝලින් අවශ්‍යයි. ෆැටි ලිවර් නැති කර ගැනීම සඳහා අවශ්‍ය විටමින් එකක් තමයි කෝලින් කියලා කියන්නේ. ඉතින් මේ කෝලින් අපේ ඇඟට ලබා ගන්න පුළුවන් ඉතාමත් හොඳ ආහාරයක් තමයි බිත්තර කියන්නේ. ඊට අමතරව බිත්තර හලහා අපිට ඔමෙගා 3 හොඳින් ලැබෙනවා. ඊට අමතරව බිත්තරවල තියෙනවා මේ විශේෂයෙන්ම කහමදේ තියෙනවා ලූටේන් සහ සියක්සැන්තීන් කියන මේ කැරොටිනොයිඩ්. ඉතින් මේ ලූටේන් සහ සියක්සැන්තීන් අපිට උදව් වෙනවා විශේෂයෙන්ම අපේ අක්ෂි ක්‍රියාකාරීත්වය සඳහා අපේ රුධිර වාහිනී වල බිත්තියේ නිසි පැවැත්ම සඳහා. විශේෂයෙන්ම මේ රුධිර වාහිනී වල සංකෝචනය සහ ඉහිල්වීම රුධිර ගමනාගමනයකට අත්‍යවශ්‍ය දෙයක්. බිත්තරවල තියෙන මේ ලුටේන් සහ සියක්සැන්තීන් කියන මේ වර්ණක මගින් ඉතාමත් හොඳින් රුධිර වාහිනී බිත්තිවල සංකෝචනය සහ ඉහිල්වීමේ හැකියාව පවත්වාගෙන යන බව පර්යේෂණ මගින් හොයාගෙන තියෙනවා. මේ නිසා අනිවාර්යයෙන්ම ආහාර වේලට එකතු කරගත යුතුම ආහාරයක් තමයි බිත්තර කියලා කියන්නේ. බිත්තර වලින් එහෙම කොලෙස්ටරෝල් හැදීමක්වත් හෘද වස්තුවේ ක්‍රියාකාරීත්වය සඳහා කිසිදු ආකාරයක අහිතකර බලපෑමක්වත් නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔබේ ආහාර වේලට සතියකට සාමාන්‍යයෙන් බිත්තර 1ත් 6ත් අතර ප්‍රමාණයක්. එන් දවසකට බිත්තර 1ක් හෝ 2ක ප්‍රමාණයක් ලබා ගැනීම අනිවාර්යයෙන්ම කරන්න. ඒකෙන් ඔගොල්ලන්ට ලැබෙන ප්‍රයෝජන ගොඩක් තියෙනවා. මම හිතනවා මේ වැඩසටහන ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා. බිත්තර සම්බන්ධව මම මීට පෙර කරපු වැඩසටහන් මම ඔයගොල්ලන්ට දාන්නම්. ඉතින් මේ වැඩසටහන් බලලා අපි කොහොමද හොඳ බිත්තර සහ නරක බිත්තර වෙන් කරගන්නේ? ඊට අමතරව බිත්තර ගන්න ඕන විදි මොනවද? ඉතින් මේ වගේ ගොඩක් දේවල් මම ඔයගොල්ලන්ට කියලා දීලා තියෙනවා. ඉතින් මේ වැඩසටහනුත් බලලා බිත්තර සම්බන්ධව ඔයගොල්ලන්ගේ දැනුම වැඩි කරගන්න. එහෙනම් අපි තවත් මේ වගේම වැදගත් වැඩසටහනකින් අනිත් දවසෙත් හම්බෙමු.